හෙලෝ අයිබෝන් වෙලාව 10:58යි උදේ 7:19 සන්ඩේ දවස මම ඉස්සලා වීඩියෝ එකේදී මම කිව්වා මම සිම්පල් ස්ට්‍රැටජි එකක් හදාගන්න බේසික් ස්ටෙප්ස් ටික කොහොමද කියලා. ඒ කියන්නේ ඕන කෙනෙකුට මේක ට්‍රේඩින් කරන්න පටන් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්, දැන් ට්‍රේඩින් කරගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. මොකද මේකෙන් තේරුම් ගන්න පුළුවන් යම් ප්‍රමාණයක් අවබෝධයක් තියෙන කෙනෙකුට මේ ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එක කොච්චර කම්ප්ලිකේටඩ්ද කියන එක. ඒ කියන්නේ මේක තව කෙනෙකුට උගන්වන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඒකෙන් අදහස් කරන්නේ තියරි එක දෙන්න බෑ කියන එක නෙමෙයි. මේකේ තියෙන ෆන්ඩමෙන්ටල්, මේකේ තියෙන තාක්ෂණ මේ සයන්ස් එකේ කියන්නේ මේක මොකක් හරි දැනුමක් තියෙනවනේ. මොකක් හරි තියරි එකක්. ඒ තියරි එක දැනගත්ත කියලා ඒක ඇප්ලයි කරන එක වෙනයි, තියරි එක දන්නවක වෙනයි. තියරි එක දන්න උන් තමයි ගොඩක් ක්ලාස් කරන්නේ. උන්ට ඇප්ලයි කරගන්න බෑ. හරිද? එතකොට කොච්චර මේ දෙක අතර ગેප් එකක් තියෙනවද කියලා. ඒ කියන්නේ 100ක් ඉගෙන ගත්තත් එකෙක්වත් ගොඩ යන්නේ නැති වෙන්න හේතුව. ඒක සරලව තේරුම් ගන්න පුළුවන්. හරිද? මොකද මේ අපි හැම දෙයක්ම වැඩ කරන්නේ ප්‍රයිස් ඇක්ෂන් එකත් එක්කනේ. මේක chart වෙන්න පුළුවන්, chart pattern වෙන්න පුළුවන්, fundamental වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි chart pattern ගත්තට පස්සේ break out, support, resistance, SMC blah blah ඔහොම තියෙනවනේ තොගේට strategies, theories. එතකොට ඒ මොක ඉගෙන ගත්තත් මොන තරම් දක්ෂ මිනිහෙකින් ඉගෙන ගත්තත් සබ්ජෙක්ට් එක 100% ඉගෙන ගත්තත් මේක ඇප්ලයි කිරීමේදී තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඒ කියන්නේ උගන්නන එකාට උගන්නලා ඉවරලා අතහැරලා දාන්න පුළුවන්. මොකද ඌටත් මේක ඇප්ලයි කරගන්න බෑනේ. විශේෂයෙන් 99%ක් උගන්නන උන්ටත් මේක ඇප්ලයි කරගන්න බෑ. ඒකෙන් කියන්නේ මේක ප්‍රොෆිට් කරන්න බෑ කියන එක නෙමෙයි. ප්‍රොෆිට් කරන දෙපැත්තම යනවනේ. දැන් මෙතන තියෙන්නේ ඔප්ෂන් දෙකනේ. කියන්නේ වෙන්න පුළුවන් සිද්ධි දෙකනේ. එක්ක ලොස් එක්ක ප්‍රොෆිට්. ඕකේ කන්ඩිෂන් 10ක් වෙන්නේ නැහනේ. කන්ඩිෂන් දෙකයි. ඔය කන්ඩිෂන් දෙක 150ක් තියෙනවා දෙපැත්තට. එතකොට කන්සිස්ටන්සි කියන දීර්ඝ කාලීනව එක දිගට පවත්වාගෙන යන්න බැරි ප්‍රශ්නේ උතන තියෙන්නේ. නැත්තම් දෙපැත්තෙන් ඕන එකක් එන්න පුළුවන්. එතකොට තියරි එකක් දන්න මිනිහෙකුට ඕක ගගහ යන්න පුළුවන්. නමුත් උට මේකෙන් ගොඩ යන්න බෑ. ගොඩ යන්න නම් වෙන මේක ඇප්ලයි කරන මෙකැනිසම් එක දැනගන්න ඕන. එතකොට ඇප්ලයි කරන මෙකැනිසම් එක දැනගන්න තියරි එකක් දැනගත් පමණින් කරන්න බෑ. ඒකට වෙනම ප්‍රැක්ටිස් එකක් හදාගන්න ඕනේ. ඒ ප්‍රැක්ටිස් එක කිසිම කෙනෙකුට උගන්වන්න බෑ. ඒක එන උගන්වන එකාගේ මොලේ කන්න ඕන. උගන්වන එකාගේ මොලේ කෑවත් වැඩක් නැහැනේ. මොකද ඌටත් බෑනේ. ඉතින් උගේ මොලේ කෑවත් වැඩක් නැහැ. ඒ හින්දා මේක කළ නොහැකි දෙයක්. ඒ කියන්නේ කළ නොහැකි දෙයක් කියන තව කෙනෙක් හරහා කළ හැකි දෙයක් නෙමෙයි. තමුන් විසින්ම තමුන්ට කරගත හැකි දෙයක්. ඒ කියන්නේ ඉගෙන ගන්න එක තමයි ඉගෙන ගන්න එක මේකේ බේසික්ම පාර්ට් එක. මේකේ 10%ක් විතර තියෙන. හැබැයි ඉගෙන ගන්න එක හරියට ඉගෙන ගන්න ඕන. ඉතුරු 80 90ම තියෙන තමුන්ගේ පැත්තේ පාර්ට් එක. දවසක් ක්ලාස් ඇවිල්ලා මාස 6ක් ඉගෙනගෙන මාස අවුරුද්දක් මේකේ ඉඳලා මේ ගොඩ යන්න බෑ. බෑම තමයි ඉතින් ආයෙත් ඕක බෑ. හරි. දැන් ඔන්න මම මේකේ අනිත් එක තමයි මේක දෙයක් පටන් ගත්තී ඉතාලම සරල තැනින් පටන් ගන්න. මේ ස්ට්‍රැටජිස් ගත්තට පස්සේ උගන්නනේ උන් දන්න. මොකද උගන්නන උන්ටත් ඔලුවක් නැහැ. උගන්නන උන්ටත් ඔලුවක් නැහැ. උන්ගේ තියෙන විතර වැටිලා නිසා උන් හැන මගුල මේ ඔලුවට දානවා ඉගෙන ගන්න එන උන්. ඉගෙන ගන්න උන්ගේ ඒ තරම්වත් නොලෙජ් එකක් නැහැනේ, සහ අවබෝධයක් නැහැනේ. එතකොට උන් සුපිරියට කෙලව ගන්නවා. ඒක නිසා මං කියන්නේ ඉතාලම සරල තැනින්. ඉතාලම සරල දෙය කියන්නේ සපෝට් රෙසිස්ටන්ස් නේ. ඕන කෙනෙක් දන්නවා. එතකොට ස්ට්‍රැටජි එකක් හදාගද්දී හිතන්න දැන් මේකේ වර ගොඩක් ඒ පුද්ගලයාට අදාළ අනන්‍ය වෙච්ච පැටර්න් එකක් තමයි මෙතන තියෙන්නේ. දැන් හිතන්න යම් කෙනෙක් ඉන්නවා එයාට කාලයක් බලන් ඉඳලා ඉවරලා හරි ටාගට් එකකට පොයින්ට් කරන්න පුළුවන්, ෂූට් කරන්න පුළුවන්. එතකොට ඒ කෙනෙක්ගේ ඒ කියන්නේ එයාගේ හොඳ ඉවසීමක් තියෙනවා. එයාට කාලයක් බලන් ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට එයාගේ ස්ට්‍රැටජි එක වෙනයි. තව එකෙක් ඉන්නවා ඌට එහෙම කරන්න බෑ. ඌට නිකන් ළඟ කරගෙන යන්න ඕන. කරන්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි මම කියන්නේ මිනිස්සුන්ගේ තියෙන චර්යා රටාවන්. ඌට අරක හරියන්නේ නැහැ. ඌට හරියන්නේ ළඟ ඒවා. එතකොට ඌට තියෙන්න ඕනේ ඒ වගේ ස්ට්‍රැටජි එකක්. දැන් එතකොට ඔය දෙකෙන්ම මේ ට්‍රේඩින් ජර්නි එක ඩිපෙන්ඩ් වෙනවා පුද්ගලයාගෙන් පුද්ගලයාට. සමහරුන්ට කාලයක් බලන් ඉඳලා කරන්න පුළුවන්, සමහරුන්ට ළඟ කරන්න ඕන. දැන් කාලයක් බලන් ඉඳලා කරද්දි තියෙන ප්‍රශ්නයක් තමයි මම ওই දෙපැත්තම වාසි අවාසි කියන්නම්. කාලයක් බලන් ඉඳලා කරද්දි සමහර අපි හිතමුකෝ එයා හරිම ඔපචුනිටි එක තෝරගන්නවා කියලා. එතකොට ඒ ඔපචුනිටි එක මිස් වුණොත් එහෙම යාට ආයෙ කාලයකට පාරක් එන්නේ. සමහරට සතියකට පාරක්, සති දෙකකට පාරක්, සමහරුන්ට මාස 6කට පාරක්. පැය දෙකකින් දෙකට එන්නේ නැහනේ. එතකොට එහෙම මිනිහෙකුට පුළුවන් වෙන්න ඕන
ඒ අවස්ථාව මිස් වුණත් වැරදි ඔපචුනිටි එකට නැතුව හරි ඔපචුනිටි එක එන්න කම්ම ඉන්න. මිස් වුණොත් ඒක අතහැරලා දාන්න ඕන. දැන් ওই කාලෙකට එන එකක් වුණාම වෙන දේ තමයි ඒකේ තියෙන ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. දැන් මේක කාලෙකට පාරක් එන්නේ. ඔපචුනිටි එක හැදෙද්දි දන්නවා දැන් හරි. මෙන්න දැන් මගේ ඔපචුනිටි එක හැදෙනවා. මගේ සෙටප් එක හැදෙනවා. මගේ පැටර්න් එක හැදෙනවා. හරිද? එතකොට ඌ ෆෝමෝ වෙනවා. අපරාධ මේක මිස් වුණොත් එහෙම මට තව කාලයක් යනවා කියලා ඌ ෆෝමෝ වෙනවා. තේරුණාද? ඒ කියන්නේ කාලයකට පාරක් එන ස්ට්‍රැටජි එකක් තියෙන එකෙකුට ඉවසීම කියන එක හෙන ක්ලියර් විදිහට තියෙන්න ඕන. එතකොට ඌට ඒක මිස් වුණා ප්‍රශ්නයක් නැති වෙනවා. ඒ කියන්නේ සමහරලාට ඌට මාස 6ක් පළවෙනි එන්ට්‍රිය ගන්න හිටියා. ඒක මිස් වුණා. ආයෙ මාසෙකින් එකමාරකින් ඊගාව එක එන්නේ. ඒකත් මිස් වුණා. ඒ කියන්නේ ඌට සමහරට මාස 7-8ක් ඉවසන් ඉන්න පුළුවන් වෙන්න ඕන. කොච්චර මිස් වුණත් ඌ ෆෝමෝ වෙන්නේ නැහැ. බලන්න හිතන්නකෝ දැන් එතකොට එතන තියෙන දේ එතකොට මේ ක්ලාස් ෆීස් හොයාගන්න එන කෙනෙක් මාසේ ගෙවල් රෙන්ට් එක හොයාගන්න එන එකට කරන්න පුළුවන්ද? මේක කරන්න බෑ. මේක එහෙම අපිට ටයිම් එකක් දාලා මේ ටයිම් එක වෙද්දි මෙච්චරක් හොයන්න පුළුවන් වගේ දේවල් මේකේ කරන්න බෑ. මේක මේ අපේ මාකට් එකක් නෙමෙයිනේ. මේක රැන්ඩම් මාකට් එකක්. මේකේ ප්ලේ කරන මේ ප්ලේයර්ස්ලා ඉන්නවා, බිග් ප්ලේයර්ස්ලා ඉන්නවා. ඒ ප්ලේයර්ස්ලා මැද්දේ අපි පොඩි ඔපචුනිටිස් බලලා ඉවරලා එතනින් මොන හරි පෝෂන් එකක් ගන්නවා. කතාව ඔච්චරයි. ඕක මැද්දේ අපිට සෙල්ලම් දාන්න බෑ. අපි නිකන් හරි හාල් මැස්ස වගේ මිනිස්සු මේක ඇතුලේ. උන් තමයි මේක කන්ට්‍රෝල් කරන්නේ. මේක තනිකර මැනිපියුලේට් පාර දාගෙන යන්නේ උන්. එතකොට අපි තැලිලා යනවා මේක. එහෙනම් අපි දැනගන්න ඕන ඒ අදාළ අවස්ථාව වෙනකම් බලාගෙන ඉන්න. ඒ බලාගෙන ඉන්නවා කියන එකත් දැන් අපි හිතමුකෝ අර කාලයකට පාරක් එන එකෙකුට ඌ මේක අපි හිතමු 4 hour time frame 1 hour time frame අපිට 4 hour එකේ ඌ මොනිටර් කරන පැයෙන් පැය නැත්තම් පැය දෙකෙන් දෙක පැය හතරෙන් හතර නැත්තම් කැන්ඩල් එකකින් කැන්ඩල් එක. එතකොට ඌට ලොකු මේක මේ ටෙන්ෂන් එකක් නැහැ. ලොන්ග් ටර්ම් බලන එකේ පැය භාගෙන් භාගෙ බලනවා. ජීවිතේට කරන්න බෑනේ. හිතන්න දැන් මම මේ විස්තර කරමින් එන්නේ මේකේ තියෙන කම්ප්ලිකේෂන් එක. එතකොට ඌ හදා ගන්න ඕනේ මේක මොනිටර් කරන පැටර්න් එකක් මොකක්ද හරි. මම පැය 4න් 4ට නැත්තම් පැය 6න් 6ට තියෙන එක මොකද්ද කියලා බලනවා. එතකොට ඌට පුළුවන් ද දැන් මේකේ ටෝකන් කොච්චර තිබ්බත් ටෝකන් 10ක් 15ක් බලන්න පුළුවන්. ඒ බලන්න ගත්තොත් ආයෙ ඔළුව කන්ෆියුස් වෙනවා. මම මේ දැන් මේ හයර් ටයිම් ෆ්‍රේම් කතාව ගැන කියන්නේ. හරිද? බලන්නකො දැන් එතන ඒක වුණත් එතකොට එතන කම්ප්ලිකේෂන්. එතකොට ඔන්න ඕක නිසා තමයි මේක කරද්දී එක ටයිම් ෆ්‍රේම් එකක්, එක ටෝකන් එකක්, ඊට පස්සේ එක ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරන්න කෙනාට එක කියන එක එන්නේ මේක පුළුවන් තරම් සිම්පල් කරගන්න. එතකොට අපිට මේකේ දේවල් තේරුම් ගන්න පුළුවන් කැපැසිටි එක වැඩි වෙනවා. හැබැයි ඕක මල්ටිපල් වෙන්න ගත්ත ගමන් ටයිම් ෆ්‍රේම් ගොඩයි, ස්ට්‍රැටජිස් ගොඩයි, ටෝකන්ස් ගොඩයි මිස් වෙනවා. ඒ කියන්නේ කෙලවීම. එතකොට ඔය මම මේ බේසික් දේවල් මේ කතා කරගෙන ඉන්නේ. ඊට පස්සේ ළඟ කරන එකක් ගත්තට පස්සේ ළඟ කරන එකාට ඌට තියෙන්නේ මේකේ දැන් ඒ කියන්නේ මේකේ හැම තිස්සෙම මොනිටර් කරගෙන ඉන්න කෙනා ළඟ ෂොට්ස් දාන උන්ට තියෙන්නේ ඌ මේක පැය භාගේ පැය කාලෙන් කාලෙ විනාඩි 20න් 20 විනාඩි 10න් 10 බලන්න ඕන. මේ කම්පියුටරයක් දිහා මේ වගේ chart එකක් දැන් අපි හිතමුකෝ නිකන් වීඩියෝ එඩිට් කරන එකෙක්, software develop කරන එකෙක්, accounting කරන එකෙකුට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේ වගේ chart එකක් බලන් ඉන්න බෑ එක දිගට. පිස්සු වැටෙනවා ඔළුව. ඒ කියන්නේ ඌ කොහෙන් හරි ඔළුව ෂෝට් කරකට තමයි එළියට එන්නේ මේකේ. ඒක නිසා ඒ පැත්ත රිස්ක් එකක්. ඒතර දැන් මේ දෙපැත්තෙම රිස්ක් එක තියෙන රිස්ක් එක කියන්නේ ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා, ඇඩ්වාන්ටේජස් තියෙනවා. දැන් ඒක ඩිපෙන්ඩ් වෙන්නේ මේ අදාළ ABC කියන පුද්ගලයෝ තුන්දෙනෙක් ගත්තොත් ඒ පුද්ගලයෝ තුන්දෙනාගේ වැඩිපුර ෆේව් එක තියෙන්නේ මේ දෙකෙන් මොකටද එයා අදාළ එක තෝරගන්නවා. එතකොට පුළුවන් ද දැන් මට තව කෙනෙකුට ස්ට්‍රැටජි එකක් හදලා දෙන්න? මට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ස්ට්‍රැටජි එක තෝරගන්න එක අදාළ පුද්ගලයාගේ වැඩ. දැන් ඌට ඒක තෝරගන්න ඌ නිකන් අර තුන්ඩුවට දාලා ඉවරලා ස්ට්‍රැටජි එකක් තෝරගන්න නේ. ඌට ඒකට අදාළ දැනුමක් තියෙනවා. දැනුම අනුව තමයි ඌ එක තෝරගන්නේ. දැන් බලන්න මේක ටික කම්ප්ලිකේටඩ් වෙන හැටි. නමුත් මේක එළියේ ඉන්න මිනිස්සු කියන්නේ මේ සබ්ජෙක්ට් එකට ඇදලා දාගන්න ඉන්න උන් කියන්නේ මේක මාර ලේසි දවසට පැය භාගයක් වැඩ කරලා මේක ගොඩ දාගන්න පුළුවන් අමතර ආදායමක් හොයා ගන්න පුළුවන් බම්බුව තමයි. ඉතාලම කම්ප්ලිකේටඩ් සබ්ජෙක්ට් එකක් මේක.
තේරුම් ගන්න 100 පාරක් හිතුවත් ඒ කියන්නේ අපි ස්ටෙප් 100ක් හිතාගෙන ගිහිල්ලා ආයෙ මුලට වැටෙනවා. ආයෙ 100 පාරක් හිතාගෙන ආයෙ මුලට ඔහොම try කරලා එක මොකක් හරි පැටර්න් එක අපි 100 පාරක් 1000 පාරක් try කරත් සමහරලාට වැඩ කරන්නේ. ඒත් අතාරින්න බෑ. එතකොට මේක අතාරින්න නැතුව කැපවීම හදාගෙන පස්සෙන් එලෝගෙන යන්න පුළුවන් ස්කිල් එකක් මිනිහෙකුට තියෙන්න ඕන. ආසාවක් තියෙන්න ඕන. අනිත් එක මේක මේ ළඟ කරන්න මේකෙන් withdrawal කරගන්න achievement කරගන්න මේකෙන් කරන එකේ ජීවිතේට සල්ලි එළියට ඇද දේවල් ගන්න. ඌ ඉස්සල්ලා ඌගේ ෆන්ඩ් එකක් හදා ගන්නවා මේකේ. ඌ සිගියු වෙන්නුගේ ෆන්ඩ් එකත් එක්ක. රුපියල් 5000ක් දාලා මේකේ ට්‍රේඩ් කරලා රුපියල් 2000ක් එළියට අදින්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. ඒව කරන්න පුළුවන් මුරුක්කු බිස්නස් කරන මිනිස්සුන්ට. එහෙම නැත්තම් කුලියට උදුළු ගන්න මිනිස්සුන්ට කරන්න පුළුවන්. මේක ඇවිලා very smart වැඩක්. ඒකට හරියන මානසික තත්ත්වයක් තියෙනවා. අධ්‍යාපන මට්ටමක් තියෙන්න ඕන. ඒකට හරියන ඩිසිප්ලින් එකක් තියෙන්න ඕන. ඒ වගේ හරි කම්ප්ලිකේෂන් එකක් මෙතන තියෙන්නේ. මොකද මේකේ ඉන්නේ මෝඩ මිනිස්සු නෙමෙයිනේ. මේකේ big players ලා කියන්නේ very smart මිනිස්සු. ඒ කියන්නේ ලෝකේ තියෙන ලොකු සල්ලිකාරයෝ ඉන්නේ. එතකොට උන් නිකන් මේ හරක් වගේ නිකන් අපේ ලංකාවේ ඔය මාළු බිස්නස් කරන මාළු ලෑල්ලක් දාන් ඉන්නවා වගේ, මුරුකු කඩයක් දාන් ඉන්නවා වගේ, නැත්තම් සිල්ලර කඩයක් දාන් ඉන්නවා වගේ, එළවලු ලෑල්ලක් දාන් ඉන්නවා වගේ මිනිස්සු නෙමෙයි. very smart මිනිස්සු එතන ඉන්නේ. ඒ smart මිනිස්සු සල්ලි නිකන් විසික් කරන්නේ නැහැ. උන් හැමතිස්සෙම උගේ තියෙන මොකක් හරි සතේකට හරි ඩොලර් එකට හරි උන් වැලියු එකක් තියෙනවා. ඒත් අපි ඒ වගේ දැන් හිතන්නකො මෙහෙම කොහේ හරි කොල්ලෙක් ඉන්නවා ඌ ගාමන්ට යනවා. නිකන් අපි නිකන් මේ පහත් කිරීමක් නෙමෙයි මේ කරන්නේ. මම මේ පොඩි උදාහරණයක් ගන්න. දැන් මේ සමහර දානවනේ ඔය ඇඩ්වර්ටයිස්මන්ට් දානවා මං ගාමන්ට් ගිය කාලේ මම බදාම අනපු කාලේ දැන් මම ට්‍රේඩින් වලින් මාර ලස්සන ජීවිතයක් ගත කරනවා. එන්න ඔයාලත් මං කියලා දෙන්නම්. මගේ නම්බරේ යට ලින්ක් එකේ තියෙනවා WhatsApp කරන්න කියලා. ඒ කොල්ලේ දැන් අපි ගත්තට පස්සේ අපි ලංකාවේ big players ලා ගත්තොත් හැරි ජයවර්ධන ඊට පස්සේ ධම්මික පෙරේරා කිෂු ගෝමස් ඔය වගේ මිනිස්සු ඉන්නවනේ. අපි හිතමුකෝ හැරි ජයවර්ධනත් එක්ක එහා පැත්තේ තියලි ඉවරලා බිස්නස් මොකක් හරි ඉන්ටර්විව් එකක් කරන්න අරුන්ට කැපැසිටි එකක් තියෙනවා. මං කියන්නේ very basic level එකකින්වත් ඌට එතනින් ඉඳන් කතා කරන්න personality එකක්වත් නැහැ. එතකොට ඒ තරම් මොකද ඒ වගේ මිනිස්සු ලේසියෙන් සල්ලි එළියට දාන්නේ නැහැ. උන් හැම රුපියලක් ගැනම කන්සර්න්. එතකොට එහෙම මිනිස්සුත් එක්ක හැප්පෙනවා කියන්නේ ලේසි මිනිස්සු කොට්ටාශයක් වෙන්න බෑ. හැබැයි මේකේ තියෙන opportunity එක ඕන කෙනෙකුට මේක try කරන්න පුළුවන්. දැන් අපිට personally ගිහිල්ලා ධම්මික පෙරේරා හෝ හැරි ජයවර්ධනත් එක්ක ගිහිල්ලා business deal එකක් කරන්න බෑනේ. හැබැයි මේකේ අපිට US වල ඉන්න එන වේස්ලා වැඩ කරන තැනක අපි ඩොලර් 5ක් දාගෙන අපිට ප්ලේ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට opportunity එකක් තියෙනවා ඉතින්. එතකොට අපිට try කරලා බලන්න පුළුවන් මේ ලෝකෙ මොන කොනක හිටියත් ස්මාර්ට් එකෙක් නම් උට ගේම ගහන්න පුළුවන්. ඉතින් එහෙම ගේම ගහන්න ලංකාවේ උපරිම ඇති මේක පර්ෆෙක්ට් ලෙවල් එකකින් කරන 10ක්වත් නැහැ. ඔය කොච්චර හැංගිලා ඉන්නවා මේක කියන්නේ මේක එහෙම නැහැ. උපරිම 10ක් විතර ඇති. එතනින් මෙහා ඉන්නේ ඔක්කොම උගන්නන උනුයි රෙෆරල් ගහන උනුයි ඔය වගේ උන් ටිකක් තමයි ඉන්නේ මේකේ සල්ලි පෙන්න. නැතුව මේකේ පර්ෆෙක්ට් වැඩ කරන්නේ උන් නෑ. තරමුට පෙන්නන්නත් නෑ. 10ක් විතර ඇති. ඊට අඩු මිසක් වැඩි වෙන්න විදියක් නෑ. මොකද මේක බලද්දි බලන එකෙක් උනත් දන්නවා. ඉතින් උට තේරෙනවා මේක. හරි. දැන් අපි ප්‍රයිස් ඇක්ෂන් එක ගැන කතා කරමු. දැන් ඔන්න දැන් තව එකක් තව මේකේ මේ ඉගෙන ගන්න බෑ කියන එකේ මම මේ සාධක මේ පෙන්නන්නේ. අනිත් එක තමයි මේකේ මගේ ප්‍රින්සිපල් එක ඇවිල්ලා අපි ස්ට්‍රැටජි එකක් හදාගද්දි අපි බලන දැන් මේක මේ මට අසාපේක්ෂව මම කතා කරන්නේ. නිතරම හැදෙන පැටර්න් එකක් වෙන්නත් ඕන. පැටර්න් එකක් හෝ නිතරම හැදෙන ෆෝමේෂන් එකක් වෙන්න ඕන එක. ඒ කියන්නේ අපිට එතකොට හැම තිස්සේ මේක හැදෙනවා. එතකොට ඒකෙන් හොඳ එක තෝරගන්න අපිට ලේසි. කාලයකට පාරක් හැදෙද්දී ඒක මිසුනොත් තව කාලයක් ඉන්න බෑ. මගේ මේ මෙන්ටැලිටි එකත් එක්ක මට අවශ්‍ය වෙනවා නිතර හැදෙන එකක් වෙන. එතකොට මට හොඳ මේක තෝරගන්න පුළුවන්. සහ ඒක පැහැදිලිව අඳුර ගන්න පුළුවන් එකක් වෙන්න ඕන. මේ ප්‍රයිස් ඇක්ෂන් ගොඩේ මට මගේ තියෙන ෆෝමේෂන් එක පැහැදිලිව අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට නිකන් කන්ඩිෂන් 20ක් 30ක් බල මට ඒක කරන්න බෑ. මට ඉතා සරල වෙන්න ඕන. මම ඔන්න මේ වගේ කතාවක් දැන් ඔන්න කියන්න. සාමාන්‍යයෙන් ප්‍රයිස් ඇක්ෂන් වර්ග 3නේ තියෙන්නේ.
හරි ඊට අමතරව මම මේ එන්ට්‍රි එක බලන් ඉන්නවා ඩොජ් ටෝකන් එකේ 50 මිනිත් ටයිම් ෆ්‍රේම් එකේ සෙල් ඔපචුනිටි එකක් මෙන්න මේ සෝන් එකට මාකට් එක රීටෙස්ට් කරනවා මම සෙල් එකක් ගන්නවා මේකේ රිස්ක් රේෂියෝ එක තියෙන්නේ 0.53 1 to 2 ටාගට් කරනවා මම ඒකත් බලමු අපි දැනට මේක වෙලාව 11යි 15යි 7යි 19 සන්ඩේ දවස ප්‍රයිස් ඇක්ෂන් එක තියෙන තැන හරිද අපි අර වැඩේට යන් සූනේ අපි දැම්මේ හරි එතකොට ප්‍රයිස් ඇක්ෂන් එකේ තියෙන අවස්ථා තුනයි එක්කෝ අප් ට්‍රෙන්ඩ් එක්කෝ ඩවුන් ට්‍රෙන්ඩ් එක්කෝ සයිඩ් වේ අප් ට්‍රෙන්ඩ් එකක් ආපුවම 6 high low 6 high ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ආවොත් low high low සයිඩ් වේ ගත්තට පස්සේ ওই දෙක වෙන්නේ නැහැ දැන් මේක පැහැදිලිව අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන මේක පැහැදිලිව අඳුර ගන්න මේ කියන තරම් සුන්දර නැහැ මේක අයිඩෙන්ටිෆයි කරගන්න එක හරිම කම්ප්ලිකේටඩ් හරිද එතකොට මේක දැන් මම 15 මිනිත් එකේ මොකද මේක ඇතුලේ දැන් මෙහෙම ගත්තට පස්සේ මෙතන 6 high එකක් මෙන්න මෙතන මේක ඇතුලේ ආයෙ තව චූටි ටයිනි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඊට පස්සේ මේක ඇතුලේ ගත්තට පස්සේ ආයෙත් චූටි ටයිනි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා එතකොට අපි මේ මොකද්ද මේකේ ට්‍රෙන්ඩ් එක කියලා අඳුර ගන්නවා එතකොට ඒ අඳුර ගන්න එක තියෙන ප්‍රැක්ටිස් එකේ දැන් මෙතන ගත්තොත් මේ පැත්තට ගත්තොත් මම හරි පැත්තනේ තියාගෙන ඉන්නවා හරිය මෙතන ගත්තොත් 6 high low 6 high දැන් මෙතනින් මේක ඇල්ල පහළට එනවා දැන් මෙහෙම එල්ල මේක පහළට ගිහිල්ලා තියනවද නෑනේ ප්‍රයිස් ඇක්ෂන් එක එහෙමයි අපි මේ මෙහෙම ඉරක් ගහපු පමණින් මේක මෙහෙම නෙමෙයි වෙන්නේ එතකොට දැන් මේකයි අතර ඊටාම වෙනස් අපිට කියලා දෙන්න පුළුවන් 6 high low කියලා නමුත් මේක ප්‍රයිස් ඇක්ෂන් එකේ හොයන එක එතකොට ඒකට අපිට සාමාන්‍යයෙන් මේක බලා ගන්න පුළුවන් ලයින් chart එකේ දාගත්තොත් යම් ප්‍රමාණයක් පැහැදිලි මේක. දැන් මෙතන ගත්තොත් මෙතන මේ high එක structure එකක් හදලා උඩට ගිහිල්ලා. දැන් එතකොට මේ වගේ දුරක් නෙමෙයි මෙතෙන්ට තියෙන්නේ. මෙතන එකක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ආයෙ මෙතනින් පහළට ඇවිල්ලා තියෙනවා. ඒතර මෙතන complication. මේක එතකොට අපි හොයා ගන්න ඕන මේකේ පැහැදිලි price action එකක්. පැහැදිලි තැන. හරිද එතකොට හරි දැන් මම මේකෙදි පැහැදිලි කරන්නේ මෙන්න මේ වගේ එකක් ඔන්න තියෙනවා සෝන් එකක් ප්‍රයිස් ඇක්ෂන් එක යට ඉඳන් එනවා උඩට මෙතන ඔන්න වැදිලි වෙලා මාකට් එක පහළට එනවා මෙන්න මෙහෙම පහළට එනවා පහළට ඇවිල්ලා මේ මාකට් එක උඩට ගිහිල්ලා මෙතන වැදිලා මෙහෙම යනවා මෙතන ඇවිල්ලා ෆ්ලිප් සෝන් එකක් ෆ්ලිප් වෙනවා මාකට් එක. මෙතන ස්ට්‍රක්චර් එකක් තියෙනවා 6 high low. එතකොට දැන් මම මේ ස්ට්‍රැටජි එකට බේස් එක හදාගන්නේ මාකට් එක shift වෙන තැනක්. එතකොට මේ මාකට් එක දුවනවා නම් අනිවාර්යෙන් මේක හැදෙන්න ඕන. සයිඩ් වේ වල ඇර මාකට් එක උඩට ගියත් පහළට ගියත් මේකක් හැදෙනවාමයි. එහෙනම් අපි තියාගන්න මොකක් හරි එක ටයිම් ෆ්‍රේම් එකක් මම 1 hour එකේ ස්ට්‍රක්චර් එකක් බලනවා. හරි 1 hour එකේ ස්ට්‍රක්චර් එකක් බලනවා නම් අපි දැන් මේක 1 hour දාගත්තා. අපි මේක මෙතනින් ක්ලියර් කරගත්තා. අපි 6 high ගත්තොත් දැන් මෙතන තියෙනවනේ මෙන්න මෙතන තියෙනවනේ. මේක ගමුකෝ මේ. දැන් මේක තාම කඩලා නැහැ මෙතෙන්ට එන්න. දැන් මෙතන මේ රෙසිස්ටන්ට් එකක් තියෙන්නේ මේ මාකට් එක මෙතනින් මාකට් එක රෙසිස්ට් කරනවා. ඔක මෙතන තියෙනවා එකක් මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. low high මෙන්න මෙතන පැහැදිලිද තියෙනවා එකක්. ඔන්න ඔතන. හරිද? දැන් මෙතන මේ තියෙන ප්‍රීවියස් රෙසිස්ටන්ස් එක මෙතන සපෝට් වෙලා මාකට් එක වැටිලා තියෙනවා. දැන් ඔන්න ඔය ඉස්සරලාම ඔය තැනක් අඳුර ගන්න. ඒතර ඔය තැන ඇතුලේ තමයි අපේ එන්ට්‍රි අපි හොයන්නේ. අපිට මේකෙදි තියෙන්නේ අයිඩෙන්ටිෆිකේෂන් එක කරගන්න. අයිඩෙන්ටිෆිකේෂන් එක කියන එක කොටස් දෙකයි. එකක් එන්වයරන්මන්ට් එක අඳුර ගන්න ඕන. අනිත් එක එන්ට්‍රි එකක් අඳුර ගන්න ඕන. අයිඩෙන්ටිෆිකේෂන්. එන්ට්‍රි අඳුර ගත්තට පස්සේ එන්ට්‍රි එකක් අපි එක්සිකියුට් කරන්න ඕන. එක්සිකියුට් කරන්නත් අපි අඳුර ගන්න ඕන. එන්ට්‍රි එකකින් එක්සිට් වෙන්නත් අපි අඳුර ගන්න ඕන. එතකොට එන්ට්‍රි එක බේසික් අයිඩෙන්ටිෆිකේෂන් එක එන්වයරන්මන්ට් එක ඊට පස්සේ එන්ට්‍රිය ඔය දෙකෙන් එකක් වැරදුනොත් අනිවාර්යෙන් එතනින් එහාට තියෙන ඔක්කොම ටික වරදිනවා ඊට පස්සේ එන්ට්‍රියක්
එන්ට්‍රි පොයින්ට් එක, එන්ට්‍රි පොයින්ට් එකකින් පස්සේ එක්සිට් පොයින්ට් එක. ඔය අවසාන මොහොත එනකන් හරි පිළිවෙලට ඔය සියල්ල හරියට වෙන්න ඕන. එකක් හරි වැරදුනොත් ඕක වරදිනවා. ඔය ඔක්කොම බලලා අන්තිමට එක්සිට් වෙන තැනින් එක්සිට් වුනේ නැත්තම් ඒක ඇති වැඩක් නෑ. හරිද? දැන් මෙතන මේ සෝන් එක අහුවෙනවනේ. දැන් මෙන්න මෙහෙම හිතන්න. ඔන්න මම මේක දැන් අපි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් විදිහට බලමු. මෙහෙම දාලා මාකට් එක පහළට ආවා. මෙතනින් රෙසිස් කරා මාකට් එක ඉස් වුණා. ඔන්න ඔහම ඉස් චූටිට ටයිනි ට්‍රෙන්ඩ් එකකින් යනවා. ඊට පස්සේ මෙයා මෙහෙම පහළට එනවා. මෙතන පොඩි රියැක්ෂන් එකක් දීලා මෙහෙම පහළට එනවා. ඊට පස්සේ මෙයා මේ මුඩට යනවා. මෙතනින් සපෝට් වෙලා මෙයා මාකට් එක ආයෙ මෙන්න මෙහෙම වැටෙනවා. ඔන්න කතාව. දැන් සාමාන්‍යයෙන් ඔන්න දැන් අපි මේකට කන්ෆර්මේෂන් හදාගන්න විදිය. දැන් මේක අඳුරගත්තානේ. මෙන්න මෙතන තියෙනවා රෙසිස්ටන්ස් එක සපෝට් වුණා මාකට් එක මූව් වෙයි. අපි දැන් මෙතන ඉඳන් මේ එන කෑල්ලේ තමයි ඉන්නේ. මෙන්න මේ හරිය තමයි අපි ඉන්නේ. මෙතන ඉඳන් උඩට එනවා මෙයා. තව මේක හැරිලා නැහැ. ඕක හැරෙන්නේ නැතුව යන්නත් පුළුවන්. උඩින් ගිහලා හැරෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. ඊට පස්සේ සාමාන්‍යයෙන් කට්ටිය දන්නවා මේකේ පැටර්න් තියෙනවා. chart pattern තියෙනවා. chart pattern වල basic pattern එකක් තමයි parallel channel. එතකොට මෙන්න මෙතන channel එකක් හැදීමේ සම්භාවිතාවයක් තියෙනවා. එහෙනම් ඔන්න අපි channel එකකට මේ ලෝ එකයි යා කරලා මෙහෙම ගහගත්තම මේ හරියෙන් හැරෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන දැන් මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් නේ වදින්නේ. එතකොට මේ දෙකට ඇඳලා මෙතෙන්ට දික් කරාට පස්සේ මෙතන එක ඔටෝ හැදෙන. එහෙනම් මේ හරියෙන් හැරෙන්න පුළුවන්. ඔන්න තව තර්කයක් ආවා. දැන් අපි ෆ්ලිප් සෝන් එකක් අඳුරගත්තා. ෆ්ලිප් සෝන් එකට යට ඉඳන් මාකට් එක ඉස්සිලා එනවා. ඒ එද්දී මේක channel එකක් ඇතුලේ දිව්වොත් තමයි අපි මේ එන්ට්‍රියට යන්නේ. channel එකක් ඇතුලේ දුවනවා කියන්නේ හරි දශමෙට මේක වෙන්න ඕන කියන එක නෙමෙයි. ඒ සෝන් එක හරියෙන් මෙයා සපෝට් එක රෙසිස්ට් වෙලා වැඩ කරනවා. එතකොට දැන් අපිට තේරෙනවා මේ channel එක මේ හරියෙන් වදිනවා. මේ සෝන් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ හරිය පොයින්ට් එකක් අපිට මේ හරිය පොයින්ට් එකක් ඔන්න දැන් අපි මේක අයින් කරමු. මාකට් එක මේ හරියෙන් එනවා නම් මෙන්න මේ හරිය යම් විශේෂ දෙයක් මෙතන වෙන්න ඕන. ඔන්න දැන් අපිට තියෙනවා මේ මාකට් එක වෙන්න ඉස්සරලා. ඊට පස්සේ දැන් මෙතන තියෙනවනේ මේ මාකට් එක එද්දී මෙතනින් බලනවා මෙයා ට්‍රෙන්ඩ් එක දෙන්නේ. ඔන්න යටින් මාක් කරගත්තා. දැන් තාම වැදිලත් නෑ මේකට. දැන් අවස්ථා 3යි. previous resistance එක. එතකොට මේක දැන් අපි මේක 1 hour බැලුවොත් එම මේ කැලි බලන්න වෙන්නේ 15 minute විතර. ඒකෙන් භාගයකට වඩා අඩුවේ. 3 minute යන්න එපා. 3 minute ගත්තොත් මේක කියලා වෙනවා. ඒව ඉතින් මේක පොඩ්ඩක් try කරලා බලන්න. ඊට පස්සේ මෙන්න මේ හරියෙන් ට්‍රෙන්ඩ් එකක් යනවා. දැන් අපි දන්නවද බේසික් තියරි එකක් තියෙනවා. මෙහෙම ට්‍රෙන්ඩ් එකක් ගිහිලා ට්‍රෙන්ඩ් එක රිවර්ස් වෙනවා නම් මේක බ්‍රේක් කරලා රීටෙස්ට් වෙලා වැටෙනවා කියලා. මේ ඊටා සරල දේවල්. මෙන්න මේ වගේ. බ්‍රේක් කරලා රීටෙස්ට් වෙලා වැටෙනවා. ඒතකොට මේක හැමතැනම හරියන්නේ නැහැ. නමුත් අපිට මෙතෙන්ට ඇප්ලයි කරගන්න පුළුවන් ඕක. දැන් තේරෙනවද මෙන්න මේ පොයින්ට් එකයි මේකයි මම මේක තන ඇඳලා තියෙනවා. මේක මෙතනින් වැදිලා තියෙනවා. දැන් මොකද්ද මේ හැදිලා තියෙන්නේ? ස්ට්‍රැටජි එකක් හැදිලා තියෙනවා. දැන් අපි බලමු අතන මේක හොයන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මේකෙදි දැන් මෙහෙම ගිහිල්ලා මේක බ්‍රේක් වෙනවනේ. බ්‍රේක් වෙද්දි බලන්න මේකේ ළඟම තියෙන ලෝ එක ලොස් වෙලා ඒක රීටෙස්ට් වෙන්න ඕන. දැන් මෙතන ළඟම තියෙන එක ලොස් වෙලා. ඒ කියන්නේ මෙතන දැන් 6 ලෝ 6 ලෝ 6 ලෝ චේන්ජ් ඔෆ් කැරක්ටර් එකක් හැදෙනවා. මෙතන හයි එක කන්ෆර්ම් කරනවා. මෙතනින් පස්සේ මෙයා හැරෙනවා. මේ හැරෙද්දි මෙයා මෙතන එන්නෙත් මෙයා මෙතන එන්නෙත් පොඩි ටයිනි ට්‍රෙන්ඩ් එක ඔන්න 3 මිනිත් වගේ බලන්න පුළුවන් මෙතන. ඔන්න ඔහොම. හරිද? හරි. දැන් අපි මම මේ රැන්ඩම්නේ මෙතන කතා කරලා මේක ගත්තේ. හරිද? දැන් අපි බලමු මේක 1 hour එකේ මේ ලෝ එක. මෙතෙන්ට මේක යා කරා මෙතෙන්ට යා කරා. දැන් මේක මේ හරියට ඇවිල්ලා තියෙනවනේ. හරි. 1 hour අපි යම් මේක 15.
15. ඔන්න දැන් අපි මේ දෙක යා කරා. යා කරපම් මොකද වෙන්නේ? මේ සෝන් එක හරියෙන් මෙයා එනවා. දැන් මේ මම කිව්වා නේද? මෙයා යන්නේ පොඩි ට්‍රෙන්ඩ් එකක මේ. අපි දන්නේ මේක කොච්චර දුර යයිද, මේ කඩන් යයිද දන්නේ නැහැ. එහෙනම් අපි යටින් මේක ලෝ එකක් මාක් කරගන්නවා. මෙන්න ට්‍රෙන්ඩ් එක. තව පොඩි ටයිම් ෆ්‍රේම් එකකට යනවා. දැන් මෙතන ගත්තොත් එම පේනවද? දැන් මෙතන ගත්තොත් මේ ට්‍රේඩ් එක අල්ල ගන්න බෑ. ඒ කියන්නේ මේක බේසික් ලෙවල් එකේ කෙනෙකුට අල්ලන්න බෑ මේක. මොකද මෙයා මේක රීටෙස්ට් කරන්නේ නැතුව බ්‍රේක් වෙච්ච ගමන් කෙලින්ම බිම මෙයා. ආයේ මේ හරියෙන් මේව අල්ලන්න බෑ. මේකේ පළවෙනි පාර මෙන්න මේක කැඩුනට පස්සේ මෙතන ලික්විඩිටි ගත්තට පස්සේ ඒ එන්ට්‍රි ඉවරයි මෙතන. ආයේ මේ එන්ට්‍රි හොයාගෙන ගියොත් ආයේ මම දෙනවා ෂොට් එක. දැන් මම මෙතනින් රියැක්ට් කළා යම් ප්‍රමාණයක් ගිහිලා තියෙන්නේ. මේක ටාගට් එක මෙතන තියෙන්නේ. මෙයා මෙතනින් ගත්තොත් ඉවරයි. දැන් මෙන්න මෙතන පේනවද? මෙතන ඇඩ්වාන්ස් බලන කෙනෙකුට යම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. නමුත් බේසික් ලෙවල් එකේ කෙනෙකුට මෙයාට අපි කිව්ව රික්වයර්මන්ට් එක මෙහෙම ගියා මේකටත් වදිනවා. ලෝ එක ලොස් වෙනවා. මෙයා මේක රීටෙස් උනේ නැහැ. එහෙනම් මේ එන්ට්‍රි අතාරින්න ඕනේ අපි. පැහැදිලිද? දැන් ඔය මං very basic ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වැඩක් ඔය කිව්වේ. මේක හරියට මාස්ටර් කරගත්තොත් ගේමක් ගහන්න පුළුවන්. හැබැයි මාස්ටර් කියන්නේ මේක 10 පාරක් බලන මේක බැක් ටෙස්ට් කරන අවස්ථා 10ක්. මේක තියෙන්නේ තමුන්ගේ ඇහැ ට්‍රේන් කරගන්න එක. අවස්ථා 10ක්. ඒ 10 තව අවස්ථා 20ක බලනවා. අවස්ථා 20 අවස්ථා 50ක බලනවා. අවස්ථා 50 අවස්ථා 500ක බලනවා. ඔහොම බලලා මේක ඇහැට ප්‍රැක්ටිස් කරගන්න ඕන. කොහෙ දැක්කත් මේක හොයාගන්න. දැන් අපි රැන්ඩම් 1 hour ගිහිල්ලා නිකන් ෆ්ලිප් එකක් බලමු. දැන් මෙන්න මෙතන ෆ්ලිප් එකක් තියෙනවනේ. එතකොට ඔන්න ෆ්ලිප් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් මේක යා කර මේ ලෝ එකයි මේ ලෝ එකයි. මේක යා කරලා පස්සේ බලන්න මේ බලන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙනවනේ මාකට් එක. ඊටාම සරලයි. මෙන්න තියෙනවා ටාගට් එක. දැන් යනවා 15 මිනිත්. 15 මිනිත් ගියාට පස්සේ මෙයා මේ සෝන් එකට යද්දී අපි ඇඳ ගන්නවා ට්‍රෙන්ඩ් එකක්. මේ තියෙන්නේ ට්‍රෙන්ඩ් එක. හරිද? මේ තියෙන්නේ ට්‍රෙන්ඩ් එක. ඔන්න. මම කිව්වා මතකද මේ ට්‍රෙන්ඩ් එක ගිහිල්ලා මෙයා මේ ලෝ එකක් ලොස් වෙන්න ඕන. දැන් මෙයාගේ අන්තිම ලොස් වෙච්ච ලෝ එක මොකද්ද තියෙන්නේ? මෙන්න මෙතන මේ ලෝ එක ලොස් වුණා. ලොස් වෙලා මොකද උනේ? ඒක රීටෙස්ට් වුණා. දැන් අපි කිව්ව රික්වයර්මන්ට් එක මෙතන වෙලා නැද්ද? මෙතනින් ෂෝට් එකක් මේ හරියෙන් තියලා ස්ටොප් ලොස් එක මෙන්න මේ හරියට තියලා TP එක මෙතෙන්න තියලා මම කියන්නේ 1 to 2 තියන්න. හරිද? මේ ලෝ එක අයින් වෙච්ච ගමන් මේක බ්‍රේක් ඊවන් කරන්න. පොඩි 100ට 5ක විතර බ්‍රේක් ඊවන්. එතකොට මේක බැරි වෙලා හරි ආපිට ආවොත් 100ට 5ක් තියෙනවා. නැත්නම් අපේ ටාගට් එකට යනවා. ඔච්චරයි. ඉතා සරලයි. හැබැයි මේක බැලුමට කරන්න බෑ. මේක හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන. කරලා S2 පියාගත්තම සාමාන්‍යයෙන් මේ වගේ ස්ට්‍රැටජි එකක් මම නිකන් අපි කරලා තියෙන විදිහට මම කිව්වොත් ඔයා නිකන් අපි හිතමුකෝ දැන් දවසේ ඇහැරෙනවා. ඇහැරුණාට පස්සේ ඇහැරෙන මොහොතේදී අපිට පේන මේ chart pattern එක කොහොමද මේ structure එකේ දුවන්නේ කියලා. මම මේක හොයාගන්නේ කොහොමද? ඒ කියන්නේ මේක ඇහෙන් පේන්න ඕන. හිතින්. ඊට පස්සේ කෑම කන වෙලාවක් තියෙන්න පුළුවන්. හැමතිස්සෙම මේකනේ. එතකොට ෂණික විනාඩි 5ක් විතර හරි මෙන්න මෙහෙම ගියා. කොලයක් හම්බුනොත් ඔය කොලයක අඳින්න ඕන. sorry. ෆෝන් එක ළඟ තියෙනවා නම් ෆෝන් එක කොහේ හරි යනවා නම් පොඩ්ඩක් මේ වගේ පැටර්න් තියෙනවද කියලා බලන්න ඕන. ඕක නිතර අපි මෙනෙහි කරන එක නිකන් පාඩම් කරලාදිත් ඕවා කරනවනේ අපි O level වලට. එතකොට ඕකත් එක්කන ඔය පැටර්න් එක ඇතුළෙම ඉන්න ඕන. ඕක ටික කාලයක් යද්දී ඕක අපිට පුරුදු වෙන්න ගන්නවා. ඊට පස්සේ අපිට ඕකේ හැම එකම වැඩ කරන්නේ නැහනේ. ඕකෙන් ලොස් වෙන ඒවා තියෙනවනේ. එතකොට ඒ ලොස් වෙන ටික ෆිල්ටර් කරගන්න පුළුවන් හැදෙනවා අපිට. ඒක ෆිල්ටර් කරන්නේ කොහොමද? දැන් මම මේ නිකන් රැන්ඩම් අරගෙන බලන්න මේ එන්ට්‍රි හොයන්න පුළුවන් විදිය. මේක ලයිව් මාකට් එකේ අපි බලමු මේක ලයිව් මාකට් එකේ මොකක් හරි
බලමු නිකන් ලයිව් මාකට් එකේ මොකක් හරි එකක් හොයාගන්න පුළුවන් වේද කියලා. මෙතන තියනවා නේ. මේක සෙල් එකක්. බලමු මේක මෙතන වදින්නේ මේ හරියට එන්නේ නැතුව. ඒක මදි. දැන් ඒක තමයි මේක බැලූ බැල්මට මෙන්න මෙතන එකක් තියෙනවා. දැන් මේ ඉර ගැහුවා ඉස්සරලා ඇහැට පේන විදියට. ඊට පස්සේ මේකයි යා කරා. යා කරලා බලනවා මේක මෙහෙම වදින්න. බලමු අපි. දැන් මම මේ chart එක ඉන්වර්ස් කරගත්තා බලන්න ලේසියට 15. මේක යමක් හිතන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. දැන් මෙතන මෙයා යන්නේ මේ පැත්තට පොඩි ට්‍රෙන්ඩ් එකකින් මේ. ඊට පස්සේ මෙයා ලොස් වෙනවා නම් ලොස් වෙන්න තියෙන්නේ මෙතන තමයි ලෝ එක මේ. යුක 5 මිනිත් වගේ. එක්ක මෙතන. එතකොට මෙයා වෙනව නම් දැන් වෙන්න ඕන. මේක බ්‍රේක් කරා, මේක රීටෙස් වුණා, මේක වැටුණා. ඊපස්සේ ස්ටොප් ලොස් එක යනවා මීට උඩින්. TP එක යනවා මෙතෙන්ට. එක්ක මෙතනනේ. ඔය තැන් දෙකනේ ක්ලියර් ලොස් මේ ලෝ දෙකක් තියෙන්නේ. එහෙනම් අපි මේකේල ලෝන් එකක් මම අනිත් පැත්ත හරලා තියෙන නිසා මේ හරියට තිබ්බා. මෙන්න මෙහෙම එකක්. මම මේ දාන වෙලාව මේක වීඩියෝ එක බලද්දී නම් කට්ටිය සමහරලාට මේ ටයිම් පාස් කරලා තියෙන්නේ නැත්තම් මේක බලන්න මේ chart එක වැඩ කරලා තියෙනවද නැද්ද කියලා මම මේ දැන් මේ තියෙන ලස්සනට මේ ට්‍රෙන්ඩ් එකක් දිගේ ෆෝම් එක එන්නේ මේ. එතකොට මේක බ්‍රේක් කරනවා නම් අනිවාර්යෙන් මේ ලෝ එක ලොස් වෙලා සපෝට් වෙන්න ඕන. හරිද? ඊට පස්සේ මාකට් එක වැඩ කරන්න ඕන. මම වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. මටත් මහන්සි මේ මං හිතනවා යම් කෙනෙකුට හොරුන්ට අහු වෙන්නේ නැතුව රියල් විදියට මේකේ යම් දෙයක් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වගේ කියන්නේ ස්ටාර්ට්අප් එකක් මේ වගේ නිකන් එයාට අප්‍රෝච් එකක් හරි වැදගත් වෙයි කියලා. ඒක නිසා ගන්න කෙනෙක් ගන්න මං වීඩියෝ එක එන්ඩ් කරනවා මෙතනින් 11:33යි 7:19 සන්ඩේ දවස. මේක TIA USDT 1 hour එකේ අපි ෆ්ලිප් එකක් බලලා තියෙන්නේ 5 මිනිත් එකේ එන්ට්‍රිය පේන්න තියෙන්නේ. මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. නිකන් EM එකක් දාලා බලමු අපි මොකද තත්ත්වය කියලා. මේක වැඩ කරනවා. මේ එන්ට්‍රි වැඩ කරනවා. තාම නෑ මේ සෝන් එකවත් බ්‍රේක් වෙන්න ඕන.